අද 4400ක් වෙනකන් යන්න බලාපොරොත්තු වෙනවා ඩිම්බොචේ. ඉතින් මෙතන මුත් පේනවා ඔයගොල්ලන්ට දුත්කුෂි රිව ගලාගෙන යනවා. පල්ලේ අපේ සුසිර ඉන්නවා. අර පැත්තෙන් පේනවා ලොට්ස් කඳු වැටි. මේ පැත්තට මාර වීව් එකක් තියෙනවා. තාමත් ලස්සනයි. අර ඈත පේනවා සප ගම්මානයක් වගේ එකක් මෙතන බලන්න. මේ පල්ලෙහාට බහගෙන යන්න. ඉඳන් ලොබුචේ යනකොට නවතින්න තියෙන එකම තැන තමයි මෙතන. ඒ නිසා මෙතන හොටෙල් සරවමය කීපයක් ඉදිරියට. ඉතින් මේ බලන්නකො පන්සල. ගොඩ යක්ස්ලා එනවා පල්ලෙහාට. උඩ කැෆෙටේරියා එකක් තියෙනකො එතෙන්ට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. බලන්නකො ලොට්ස් පැත්තට අවුව වැටලා තියෙන හැටි. කොහොම අඳුරුයි ලොට්ස් පැත්තට අවුව වැටලා තියෙන්නේ. බලන්නකො දැන් ලොට්ස්ේ පේන විදිය. කෙලින්ම ගෝල්ඩන් සන්සෙට් එක සෙට් වෙලා තියෙන්නේ. කොහොමද ලස්සන. ඔක්කොම අඳුරුයි ලොට්ස් එකට විතරක් ඉරු එළිය වැටලා. දැන් ඉර බහින වෙලාවනේ. අනිත් ඔක්කොම අඳුරට ගිහින් මේ අර බලන්න ලොට්සේ. මගේ පිටිපස්සෙන් පේන්නේ ලොට්සේ. සුපර්නේ. මාර ලස්සනයි. good morning. ඉතින් ඊයේ අපි අමාඩබ්ලම් බලලා ඇවිල්ලා පෙම්බොචේ තමයි නැවතුනේ. දැන් පෙම්බොචේ ඉඳන් ඩිම්බොචේ වෙනකන් යනවා. ඉතින් පරිසරය ඉතාමත්ම ලස්සනයි. පෙම්බිරිසා ගතියකුත් තියෙනවා. කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. මොකද අපි ඉන්නේ මීටර් 4000ට උඩින්. ඊයේ ඇත්තටම අපි අමාඩබ්ලම් නැග්ගා මීටර් 4600ක්. ඊට පස්සේ ආයෙ බහැලා 3800 ඉඳන් ආයෙ මේ ගමන් කරන ගමන් ඉන්නේ. අද 4400ක් වෙනකන් යන්න බලාපොරොත්තු වෙනවා ඩිම්බොචේ. පෙම්බොචේ ඉඳලා ඩිම්බොචේ යනකොට ලස්සන ලොකේෂන්ස් කීපයක්ම හම්බ වෙනවා. පල්ලෙන් පේනවා දුත්කුෂි ගංගාවේ අත්තක් තමයි ඔය ගලාගෙන එන්නේ. යකඩ පාලමක් තියෙනවා එහා පැත්තට එතර වෙන්න. මේ පැත්තෙන් පේනවා ලොට්සේ කඳු වැටිය. උකට එහා පැත්තෙන් තමයි එවරස්ට් තියෙන්නේ. දැන් ඒක පේන්නේ නැහැ වැහිලා තියෙන්නේ. මේ පැත්තට එනකොට පේනවා අමාඩබ්ලම්. මේ පැත්තට එනකොට පේනවා ගලාගෙන යනවා දුත්කුෂි රිවර් එක. අර පැත්තේ පේනවා සපා ගම්මානයක්. ඊළා වගේ තියෙන අමුතුම ස්වභාවික පීටිමත් තියෙන කඳු වැටියක්. ඉතින් මේ පල්ලෙහාට බහගෙන යන්න. ඉතින් පෙම්බිරිස්සාවත් හැදිලා කැස්ස අරව මේවා හැදෙන්න ඕන ඔක්කොම හැදිලා තියෙන්නේ. අඩි 3ක් ඇවිද්දොත් තප්පර 30ක්වත් රෙස්ට් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ එච්චරකට හති. මොකද ඔක්සිජන් ලෙවල් එක හොඳටම අඩි මේ ටිකේ. ඉතින් අපි උඩට යන්න ඔක්සිජන් ලෙවල් එක අඩු වෙනවා. ඉතින් පෙම්බොචේ ඉඳන් ඩිම්බොචේ වෙනකන් ක්‍රමයෙන් ළඟාවීම පවතිනවා. වැඩි වෙහෙස කරයි මේ ගමන. මොකද මේ ඔක්සිජන් අපහසුතාවය නිසා. ඉතාමත්ම ලස්සන වීව් එකක් පේන්නේ දැන්. ඔයගොල්ලෝ පේනවා දැක්කද? රන්කොත් දෙකක් තියෙන චෛත්‍ය දෙකක් සහ ඩිම්බොචේ නගරය සහ ලොට්සේ කඳු වැටිය. එතනින් ගලාගෙන යනවා දුත්කුෂි ගංගාව. ඉතින් වටපිටාව හරිම ලස්සනයි. පේනවද මේ බඩු ගේන කට්ටිය? මේගොල්ලෝ කුලියට එක එක්කෙනාගේ බඩු ගේන මෙහි ඉන්න ෂේපාවරු. ඉතින් කොහොමත් මේගොල්ලෝ කිලෝ 50 60 උස්සගෙන ඉන්නවා. ඒගොල්ලන්ට මහන්සි නෑ. මොකද ඒගොල්ලෝ මේ පැත්තේ කට්ටිය නිසා. ඉතින් ඩිම්බොචේ ගම්මානේ ඈතින් පේනවා. අද නැවතම් පොළ ඩිම්බොචේ ගිය ගමම මොනවා හරි කාලා. ඉතින් හෙට දවසේ ගමන්ට ලෑස්ති වෙන්න ඕන. ඩිම්බොචේට ආවා. ඩිම්බොචේ නවතින රූම් එක තමයි මේ. ගයන් මල්ලි මෙතන. මම මෙතන. කෙලිම පේනවා බෞද්ධ චෛත්‍ය දෙක මෙතෙන්ද. මහා ලස්සන view එකක් තියෙන්නේ. මීටර් 4410ක් උඩින්. ඉතින් මහන්සි ඇඳුම් එම ගලවලා ආයෙත් හම්බෙමු. රිෆ්‍රෙෂ් එකක් දාලා. good evening බොචේ වලට අපි ආවද ටිකක් කලින් ආව නිසා මං හිතුවා පොඩ්ඩක් චූටි ජනපදයක් තියෙන. ඒක වීඩියෝ එකක් කරලා ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන කියලා. අද නැවතුනේ The Mountain Heritage Inn ඩිම්බොචේ. 4410ක් මීටර්ස් උසින් තමයි මේක තියෙන්නේ. ඉතින් ඊටාමත්ම උඩින් තියෙන රෙස්ටොරන්ට් එකක්. එළියට එනකොටම යක් කෙනෙක් පේනවා බලන්නකෝ. පැටියකුයි ලොකු එක්කෙනෙකුයි. දැන් මේගොල්ලෝ කීප දෙනෙක්ම හම්බුණා මේ
මෙහෙට එනකොට මේ තව එක්කෙනෙක්. ඉතින් මේ පැත්තෙන් පේනවා අමාඩබ්ලම්. අර පැත්තෙන් පේනවා ලොට්සේ. පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලෙමු. අර පැත්තෙන් පේනවා මවුන්ටන් දෙකක්. ඒ දෙක තමයි කන්තේකා තම්සෙර්කෝ. ඉතින් මේ පැත්තෙත් බලන්නකෝ. යක්ස්ලා ගොඩ ඉන්නවා. මොකද යක්ස්ලා සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ ගොඩාක් හයි ඇල්ටිටියුඩ් වල. ඒ නිසා මේ ටිකේ අපිට දැක ගන්න පුළුවන්. උඩ පන්සල් දෙකක් තියෙනවා. මේ ගොඩාක් බෞද්ධ ජනතාවක් තමයි ඉන්නේ. ඉතින් චුට්ටක් ඉස්සෙල්ලා මම බැලුවේ කොහෙට යනවද? මෙහෙට යනවද මෙහෙට යනවද? පොඩ්ඩක් ඉස්සෙල්ලා පන්සල් පැත්තට ගිහිල්ලමු. හරිද? යක්ස්ලා. Good evening. Temple this way? Yeah. This small trail. Uh-huh. Here and you Go up, huh? Yeah. Okay, thank you. මේ බලන්න. මේ හරි සීතලයි දැමුත් මයිනස් තියෙන ටෙම්පරේචර් එක. වතුර බලන්නකෝ. කාණු වල එන වතුර පවා මේ අයිස් වෙලා තියෙන්නේ. මේ මොනවද කරන්නේ? What is this one? Huh? Oh, yaks. Ah, this is for fire. Ah, okay. Thank you. ඒ යක්ස්ලගේ මේ ගොම වගේ ඒවා ඒගොල්ලෝ එකතු කරනවා. මොකද මේ හරි සීතලයි. අවසට අර බොයිලර් එකක් වගේ එකක් පත්තු කරනවා. ඒකට ඔය යක්ස්ලගෙන් හම්බෙන්නේම වේලලා ඒවා තමයි ඒකට දාලා පත්තු කරන්නේ. ඉතින් ඒගොල්ලෝ ෆයර් වලට තමයි ඒක ගන්න. අර බලන්නකො ලස්සන view එක. වට ලස්සන view එකක් තියෙන්නේ. පන්සල පැත්තට යන් ඉස්සෙල්ලා මෙතනින් පාරක් තියෙනවා. මෙතන පේනවා මේ යක්ස්ලා ඉන්න ගව මඩුවක් වගේ එකක්. බලන්නකෝ. ගල් වලින් තමයි වෙන් කරලා තියෙන්නේ මායිම්. දැන් මේ වගේ ඒවා අපි එනකොටත් අර හේදී කීපයක් හම්බුණා. මම ඒත් කල්පනා කරා අයි මේ ඉඩම් වෙන් කරලාද කියලා. නෑ මේ ඇවිල්ලා යක්ස්ලාව දාන ප්‍රදේශ වෙන් කරපුවා. මේ හොටෙල් එකේ මම නැවතිලා ඉන්නේ. එයා කිව්වා මේ ඩිම්බුචේ වල හෝටල් 32ක් විතර වගේ තියෙනවලු. ජීවත් වෙන පිරිස හරි අඩුයි කියලා. ඉතින් ඇත්තටම දැන් පෙම්බුචේ ඉඳන් ලොබුචේ යනකොට නවතින්න තියෙන එකම තැන තමයි මෙතන. ඉතින් ඒ නිසා මෙතන හොටෙල් සරමය කීපයක් ඉදි කරලා ඇති. අපි දැන් තව එවරස්ට් බේස් කැම්ප් එකට තව දවස් දෙකක් අපිට තියෙනවා. ඉතින් ඒ අතර නැවතුන එක මධ්‍යස්ථානයක් විතරයි මෙතන. ඉතින් මේ බලන්නකෝ පන්සල. දැන් මෙහි ශර්පාවරු ඉන්න මේ ගම්මාන හැම එකක්ම කියන්නේ ශර්පාවරු ගොඩක් ඒගොල්ලෝ බෞද්ධ. නේපාලේ ගොඩක් කලාට හින්දු. හැබැයි නේපාලේ මේ පැති ඇවිල්ලා බෞද්ධ. ඉතින් මෙතන අපිට චෛත්‍යයක් බලා ගන්න පුළුවන්. ටිකක් වෙනස් ක්‍රමයකට හදලා තියෙන්නේ. අතනත් කඳු උඩ එකක් තියෙනවා. හරිම ලස්සනයි. තව ටිකක් උඩට යන්න. ඊළඟට තව එකක් කියන්න ඕන. මෙහෙත් අර කාශ්මීරය වගේ සුනුකෝ බලන්න හරීම නිරෝගී විදිහට පේන්නේ. කියන්නේ අපි අර සල්ලි දීලා ඇති කරන සුනුකෝ වගේ පුෂ්ටිමත්. බූල් එහෙම ඇවිලා ඒ විදිහට තමයි ඉන්නේ. අමාඩබ්ලම් පෙම්බුජේ පැත්තට කඳු තුනක් විදිහට තමයි අපිට පෙවුනේ. එතකොට අපි අර පැත්තෙන් එනකොට භාගයක් දුර එනකොට අපිට පෙවුණා ත්‍රිකෝණයක් විදිහට. ඒ කියන්නේ මේ පළවෙනි පැත්තේ කොටස තමයි ඒ පෙවුනේ. හැබැයි කැරකිලා වටෙන් එනකොට කඳු දෙකක් විදිහට පේනවා. ඉතින් ඊළඟට කියන්න ඕන ලොට්සේ මෙතන පේනවා අපිට. මේකෙන් එහා පැත්තේ තමයි එවරස්ට් තියෙන්නේ. දැන් අපි අර ඈතදී view point එකදී එවරස්ට් දැක්කා. හැබැයි ලඟ වෙනකොට ලොට්සෙට එවරස්ට් වැහිලා තියෙන්නේ. අර බලන්නකො කඳු උඩිමුත් ගොඩ යක්ස්ලා එනවා පල්ලෙහාට. මෙතනින් පේනවනේ. ලස්සන නිස්කලංක ගමක්. හැබැයි ඉතින් හරි සීතලයි. උඩ කැෆෙටේරියා එකක් තියෙනවා. එතෙන්ට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඉතින් ඕගොල්ලන්ට මේ පේනවා කඳු නගින්නෝ. ගොඩ යනවා ඒ පැත්තට බේස් කැම්ප් පැත්තට. දැන් මම පල්ලෙහාට ගිහිල්ලා පාර දිගේ චුට්ටක් උඩට ගිහිල්ලා බලමු. බලන්නකො අවුව වෙట్లా තියෙන හැටි ලොට්සේ වලට අමාඩබ්ලම්.
මාර view ටිකක් තියෙන ඇත්තටම පල්ලෙහාට යන්. චෛත්‍ය තියෙන තැනින් මම බහැලා තව ටිකක් මේ ඉස්සරහට යනවා. චුට්ටක් බලමු වටපිටාව කොහොමද කියලා. පොඩි හතියක් තියෙනවා ගණන් ගන්න එපා. මේ එහෙම තමයි. අඩි 10ක් විතරත් හරි හති. ඔක්සිජන් අඩුයි. මම ටිකක් උඩට ආවා. මෙතන තියෙනවා කැෆේ 4410 කියලා එකක්. ගොඩාක් කැම ජාති ලස්සනට පෝස්ටර්ස් එහෙම ගහලා තියෙනවා එළියෙන්. එනකම බලමු. පොඩි පොඩි දේවල් ගන්නවා නම් චූටි කඩවලුත් තියෙනවා. මෙතන ඉන්නවා අස්ව මල්ලි කෙනෙක්. horse on hire. මෙතන අස්සය රෙන්ට් කරන තැනක්. මේ ඉන්න අස්සය. Hello? Anybody there? Hello. Hello. Horse rent. How much for Lobuche jana ke liye? $150. Nepal? No dollars. Real rupiah how much? Rupiah $1. Nepali 50,000. 1 km. 50,000. Helicopter also not charging. Yes. 19,500. 19,500. No? Okay, tomorrow morning I'll check. Okay, one आदमी है होटल से वो बोला me to check. Okay, Yeah. I inform. Okay. Yes, okay. Okay. Thank you. ඒ කියන්නේ guys අස්සෙක්ගෙන් ඩිම්බුචේ ඉඳන් ලොබුචේ යන්න නේපාල් රුපියල් 19500ක් ගන්නවලු. පොලිස් චෙක් පෝස්ට්. මෙතන පොලිස් චෙක් පෝස්ට් එකකුත් තියෙනවා. මේක පොලිස් චෙක් පෝස්ට් එක. මෙතන හොටෙල් ටාසි ඩෙලෙක්. ATM එකකුත් තියෙනවා. ඩිම්බුචේ ක්ලිනික් ප්‍රයිවට් ලිමිටඩ්. බෙහෙත් ගන්නත් තැනක් තියෙනවා. ඩිම්බුචේ කුඹු පසං ලාමු ගෞපාලිකා ෆෝ සොලුකුඹු නේපාල්. දැක්කද? සමහරට බෙහෙත් ගන්න තියෙනවා. ඉතින් ගණන් ඇති. මොකද අපි මේ ඉන්නේ කිලෝමීටර් ගාණක් මෙහෙට ඇවිල්ලා ඉන්නේ දැන්. තේරුණාද? බලන්නකො හිමාලයන් රේන්ජ් visible from Dimboche view points. Taboche meter 6400යි. Cholatse meter 6440යි. Chamar 7882යි. Lobuche meter 6145යි. Makalu meter 6485යි. Ampu Gabjin meter 5647යි. Amadablam meter 5856යි. අපි මේ බේස් කැම්ප් එකට ගියේ අමාඩබ්ලම්. කන්තේගා මීටර් 6783යි. තම් සිර්කෝ මීටර් 6623යි. කැරියොලුන් මීටර් 6511යි. ඊළඟට මෙහි ඉන්න සත්තු ගැන මේ බෝඩ් එකේ තියෙනවා. පූසෙක් වගේ ඉන්නවා, කුරුල්ලෙම දිවියෙක් ඉන්නවා. යක්ස්ලා ඉන්නවා. ඉතින් හොඳම තියෙන්නේ. හොටෙල් ටාසි ඩිලෙක්. සේපස් බේකරි ඇන් බිස්ට්‍රෝ. බලන්නකො ලොට්ස් පැත්තට අවුව වැටලා තියෙන හැටි. ඔක්කොම හඳුරුයි. ලොට්ස් පැත්තට අවුව වැටලා තියෙන්නේ. හරිම ලස්සනයි. සීතලයි මාර විදියට. මං කිව්වේ අර තවසුනකෙක් බලන්නකො. සිංහෙක් වගේ. බයි බැලක්කම. හොටෙල් කන්ට්‍රීසයිඩ්. ෂා අර බලන්නකො ලොට්ස් පැත්ත පේන හැටි. ඔකට පිටිපස්සේ තමයි ඉවරස්. ඉතින් අරහෙට යන්න පුළුවන්. බෝඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඩිම්බෝචේ උඩ් ගහලා තියෙන්නේ එවරස් රිසෝට් ඩිම්බෝචේ. ඉතින් දිගටම හොටෙලුයි ගෙවලුයි එක ඒවා තමයි තියෙන්නේ. එහා පැත්තෙන් ඇත්තටම ගලන් යනවා දුත්කුෂි ගංගාවත්. මෙතනින් හැරෙමු. මං හැරිලා ආපස්සට යනවා. අර බේකරිය මොනවද තියෙන්නේ කියලා බලමු. කණ්ඩ බලන්නකො. වතුර ගලාගෙන යනවා දෙපැත්තේ. අයිස් මිදිලා තියෙන්නේ. සීතලයි. දැන් -2 4 වගේ තමයි තියෙන්නේ. කොහොමත් රැ වෙනකොට
මෙහි මයිනස් 6 වගේ යනවා ටෙම්පරේචර් එක. මෙතෙන්ට අර චෛත්‍ය දෙක ඈතට ලස්සනට පේනවා. මෙච්චර ඈත ඉතින් මිනිස්සු ජීවත් වෙනවා කිව්වම නේද? අපි දැන් කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ඇවිල්ලා ඉන්නේ. අපි ආවේ කට්මණ්ඩු ඉඳලා සැලරි ආවා, සැලරි ඉඳන් පයියන්න ආවා, පයියන්න ඉඳන් පග්දීන් ආවා, පග්දීන් ඉඳන් නම්චේ ආවා, නම්චේ ඉඳන් ටෙම්බුචේ ආවා. මේ විදිහට ගොඩාක් පහු කරගෙන ආවා. බේකරි, බිස්ට්‍රෝ උළු දාලා බලමු. කොහෙන්ද යන්න තියෙන්නේ? වහනද? open. වහලා වින්දදී. වහලා එක. මම හිතන්නේ දවල් අරලා තිබ්බා කියලා කට්ටිය කිව්වා. දැන් වහලා ඇති. හවස් වෙනකොට වහන ඇති. මොකද සීතලත් එක්ක මිනිස්සු කවුරුත් එන්නේ නැහැ නේ. මම බැලුවේ මොහරි කන්නම් කියලා. මෙතන මොකද්ද තියෙන්නේ? එතනත් බේකරියක්ද? hello doggy. පට්ට සීතල තියෙන මේව තිබ්බටයි. අත්සයගේ 19200ක් කිව්වා නේපාල් රියල්. ඒ කියන්නේ ලංකාවේ වලින් 40000ක් විතර. පුදුම ගණන්. බලන්නකො දැන් ලොට්ස් එක පේන විදිය. කෙලින්ම ගෝල්ඩන් සන්සෙට් එක සෙට් වෙලා තියෙන්නේ. අර කොහොමද ලස්සන. ඔක්කොම අඳුරුයි. ලොට්ස් එක විතරක් ඉරු එළිය වැටලා. දැන් ඉර බහින වෙලාවනේ. අනිත් ඔක්කොම අඳුරට ගිහින් මේ අර බලන්න ලොට්ස් එක. මගේ පිටිපස්සෙන් පේන්නේ ලොට්ස් එක. සුපර් නේ. මාර ලස්සනයි. දැන් ටික මේ කරලා වගේ. පිට ගිහින් බලමු. Cake is not possible. One piece cake not possible. Chocolate pie. This is chocolate cake? This one? Apple pie. Apple pie also possible. That one? Same thing. Same thing. Huh? That is bounty bar. That is chocolate biscuit fudge. But how do you pack and give? So, can I have one this chocolate cake? Shall I take it tomorrow morning? I want one chocolate cake here. Yeah. And then which one is good taste? This one or this one? Which one is good? For me, this chocolate This cake, good, huh? I like this one. Okay. This one one Yeah. and one coffee. Which coffee? What coffee you have? We have many coffee, Americano, Cappuccino? Yeah. Okay, give me one cappuccino. One cappuccino and one chocolate cake. Yes. I remember you. You came with us yesterday, no? How was your Ahmedabad Base camp. We went there. You know the problem. We reached there around 4:30. Oh, seriously? I think maybe not 4:30. Maybe 3:30, 3:34. It would have been cold and cloudy, Then right? after that, when we come down, we lost the road. After that, we called to our hotel person. He's a Sherpa, and then he came up and he bring all of us You down. finished at the base camp? Yes, we reached to there. Nice. Then we stay now today and tomorrow go to Lobuche. You're hiking up to EBC? Okay. Yeah, you did one? Yes. Thank you very much. Cappuccino එක ආවා. කේක් එක ආවා. මම කේක් එක වුණා. අපේ මෙච්චරත් කියනවා. මෙච්චර ලොකුයි. රාඩ කණ්ඩත් බැරි වෙයි. කමන්නේ. කාලා බලමු. රස කොහොමද කියලා බලමු. කාලා බලමු. සුපර්. cappuccino එක. ඉන්නේ රෙස්ටුරන්ට් එක. ගයිස් කෝෆි එක බාගෙට බිව්වා. කේක් එකක් කෑවා. මට දෙයක් කියන්න ඕන වුණා. මේ තමයි මේකේ නම කැෆේ
4410 කැපේ 4410 කියන්නේ මේක තියෙන්නේ මීටර් 4410ක් උඩින් එකයි කැපේ 440 කියලා කියන්නේ 4410 Over how? Can I pay how much total? 1 chocolate cake Yes. and 1 cappuccino. Yes. So say plus 1050. Guys, කෝපි එක බිව්වා මං එළියට යන ගමන් රෑ වුණා. දැන් ඉතින් කෙලින්ම හොටෙල් එකට යනවා. ආම් බලන්නකො. තාමත් ලොට්ස් පැත්තට එළිය වැටලා තියෙන්නේ. අනිත් ඔක්කොම කරුලයි. අමා ඩබ්ලම් මද එළියයි. ලොට්සේ එළිය වැටලා තාම. අර පැත්තෙන් ඉර බහිනවා සන්සෙට් එක. ඉතින් මම මේ චූටි කෙටි වීඩියෝ එකක් ගෙනාවේ මාව පේනවද දන්නේ නැහැ කරුලයි. ඉතින් අපි හිත උදේ බලාපොරොත්තු වෙන ලොබුචේ දක්වා යන්න. ඊට පස්සේ අනිද්දා කෙලින්ම එවරස් බේස් කැම්ප් කොහොම වෙයිද දන්නේ නැහැ. මවුන්ටන් සික්නස් එහෙම ඇවිල්ලා මොනවා වෙයිද අපි දන්නේ නැහැ. උපරිම උත්සාහය දෙනවා. ඉතින් මේ කෙටි වීඩියෝ මෙතනින් අවසන් කරනවා. එහෙනම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. දිමුත්තිස්. හැමෝටම සුබ දවසක්. ඩිම්බෝචේ ඉඳන්.